සුබ දවසක් හැමෝටම. මම අද ගෙනල්ලා තියෙන්නේ Java Institute එකේ සිලෙක්ෂන් එක වෙනුවෙන් මම හදපු 2D game එක. එතකොට මේ game එකේ නම Red Hat Boy. මේකේ වෙන්නේ දැන් මේ boy දුවනකොට මෙයාට හම් වෙන obstacle ටිකක්. ඒ obstacle වලට ඒ කියන්නේ obstacle වල වදින්න නැති වෙන්න මෙයා jump කර කර තමයි මේ game එක run වෙන්නේ. එතකොට දැන් මේකේ keys දෙකක් අපි භාවිත කරනවා මේක run කරන්න. එතකොට enter key එකෙන් වෙන්නේ මෙයා run වෙනවා. space key එකෙන් වෙන්නේ jump වෙනවා. දැන් මම enter key එක ඔබනවා. එතකොට මෙයා run වෙනවා. දැන් මෙහෙම යනකොට මෙහෙම මේ flame එක ගාවෙන් අනිවාර්යෙන් jump දෙන්න ඕනේ නැත්නම් මෙයා dead වෙනවා. මේ විදිහට දීලා ඉස්සරහට යන්න ඕනේ space key එක ඔබලා. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති මෙතන මේ උඩින් වම් පැත්තේ ස්කෝර් එකක් අපේ හැදෙනවා. ඔය වගේ තමයි ගේම් එක රන් වෙන්නේ. මම බැලලා ෆ්‍රේම් එකේ ගෑවුන ගමන් මෙයා බෝයි ඩෙඩ් වෙනවා. එතකොට අපි ආයෙ මොළේ try again දීලා දැන් මේ වැටෙන ගේම් ඕවර්. මෙතින් try again එක ක්ලික් කරාට පස්සේ ආයෙ ගේම් එක රීස්ටාර්ට් වෙනවා. එතකොට මෙතන ඉඳන් අපි ආයෙ මුලින් ආයෙ ගේම් එක ගහන්න ඕනේ. ඔන්නම තමයි මේ ගේම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපියරන්ස් එක. එතකොට අපි බලමු දැන් මේකේ කෝඩ් එක ඒ කියන්නේ මේක මම පාවිච්චි කරලා Visual Studio වලින් තමයි මම මේක ඩෙවලොප් කරලා තියෙන්නේ මේ ගේම් එක. අපි යමු කෙලින්ම කෝඩ් එකට. හරි දැන් මෙතන ගත්තාම මේ index style script කියලා මම ෆයිල් තුනක් මෙතන තියෙනවා. එතකොට මේ index.html කියන්නේ මේකේ page එක ඒ කියන්නේ page එක develop කරන තැන තමයි මෙතන. එතකොට මේ style කියන්නේ මේ දැන් අපි develop කරගත්තු page එකේ appearance එක modification කරගන්නේ මෙතනින්. එතකොට මේ script එකකින් වෙන්නේ මේ අපේ දැන් character එකට අපි පණ දෙන්න දෙපේ. ඒ කියන්නේ දැන් මේක run වෙන්නේ කොහොමද jump වෙන්නේ කොහොමද ඒ ටික animate කරගන්නේ මෙතනින්. එතකොට මුලින්ම මම කිව්වොත් වෙන index එකේ දැන් මෙතන red hat boy කියලා නම දාලා මෙතන style css එකෙන් මේ මෙතනින් තමයි link කරගෙන තියෙන්නේ. දැන් මේ තුනම එකට link වෙන්න බෑ නැත්තම් game එක run වෙන්නේ නැහැ. මෙතනින් style css දීලා මෙතනින් link කරගෙන දිනවා. එතකොට මෙතන icon එක මට icon එක පෙන්වන්න ගන්න. icon එක මේ icon එක තමයි මෙතනින් link කරලා දෙන්නේ. එතකොට මෙතන background එක select කරන් තිනවා. මෙතන boy select කරන් තිනවා. score එක end screen එක. ඒ කියන්නේ අපි අර game එක dead වුණාම මේ game over කියලා වැටෙන තැන එතන end screen එක මෙතන link කරලා තිනවා. ඔය ටික තමයි තියෙන්නේ. ආයේ මෙතන මේ script එක link කරලා තියෙනවා. script.js එක. ඒ file එක link කරලා තිනවා. හරි ඊළඟට style එකට style css. එතකොට දැන් මෙතන අපි background එක අපි design කරන් තියෙනවා width එක 100 800. එතකොට background size එක cover දුන්නම වෙන්නේ මේ මුළු background එකම ඒ කියන්නේ page එකේ මුළු background එකටම crop වෙනවා cover එක. එතකොට මේ position එක absolute එතන margin එක 0px. එතකොට boy design කරන් තියෙන්නේ මෙතන boy එකේ height එක. එතනම boy ඉන්න තැන ඒ කියන්නේ margin top එක හදාගන්නේ margin top එක හදාගත්තාම වෙන්නේ එයා ඉන්න තැන මේ හරියට හැදෙන එක. position එක absolute. මෙතන score එක අර උඩ score එක තමයි මෙතන design කරන් තියෙන්නේ. මම මෙතන font එක මන් දීලා තියෙන්නේ Gotham. එතකොට ඒ ටික font size එක අනම්මන ටික. ඊට පස්සේ මෙතනින් frame එක මම අර block කියලා මම අදහස් කරලා තියෙන frame එක. මේ එන obstacle එක. ඒක මෙතන මේ gif එකක් හරහා තමයි මේක link කරලා තියෙන්නේ. background size එක කව දීලා තියෙන්නේ. ඒතර width එක height එක දීලා තියෙනවා. margin top එක දීලා තියෙනවා. එතකොට position එක absolute තමයි. ආයේ දැන් end screen එකේ width එක height අනම නම් ඒ ටික මෙතන දීලා තියෙනවා. font size එක 60px bold Arial
ෆොන් ෆැමිලි ඒ ටික මෙතන දීලා තිනවා. ඊට පස්සේ දැන් මෙතන මේ එන්ඩ් ස්ක්‍රීන් එක මේ මැදනේ තියෙන්නේ මේ සෙන්ටර් එකේනේ තියෙන්නේ එන්ඩ් ස්ක්‍රීන් එක පෙන්වලා තියෙන ගේම් ඕවර් ඒ ටික මෙතනින් අලයින් අයිටම්ස් වලින් සෙන්ටර් කරලා තියෙන එක ඒ ටික විසිබිලිටි ආයේ මේ එන්ඩ් ස්ක්‍රීන් එකේ කලර් එක ෆොන්ට් සයිස් කලර් මෙතන තියෙනවා. එතන try again බටන් එකේ ස්පෙસિෆිකේෂන් ටික මෙතන තියෙන්නේ මොඩිෆයි කරපු ටික. හරි අපි දැන් යමු ස්ක්‍රිප්ට් එකට. එතකොට ස්ක්‍රිප්ට් එකේ මුලින්ම මම මේ මෙතන ඇඩ් කරලා තියෙන වේරියබල් ටික මේ දැන් මේ ඔඩියෝ දැන් අපි දැන් කැරක්ටර් එක රන් වෙනකොට ජම්ප් වෙනකොට ඩෙඩ් වෙනකොට වෙන වෙනම ඔඩියෝස් තුනක් තියෙනවා රන් වෙන්න. ඒ ටික තමයි මෙතනින් මුලින්ම මම හදලා තියෙන්නේ. එතකොට එතන ෆන්ක්ෂන් එක දීලා තියෙනවා enter key space key ඒ ටිකට. එතකොට මෙතනින් ID run work IDs ටික කියන්නේ වෙන වෙනම enter එකට space එකට වෙන වෙනම work IDs හදාගෙන තියෙනවා. දැන් මේ මුල්ම දේ තමයි මේ තියෙන්නේ මේ boy run ඒ කියන්නේ boy දුවන්න එපා. ඒකට variables ටික දීලා ෆන්ක්ෂන් එක run කියලා හදලා ඒ ටික අර image crash එක නම් මනම් ඒ ටික bugs ටික fix කරලා ඒ ටික මෙතනින් හදලා දීලා තියෙනවා boy run වෙන්න. මෙතනින් boy jump වෙන ඒ ටික විස්තර ටික boy jump වෙලා ඒ ටික ෆන්ක්ෂන් එක jump දීලා තියෙනවා. මෙතන fly වෙන එක කියන්නේ boy jump වෙන්න කලින් ඒ කියන්නේ jump කරනකොටම වගේ මුලින් fly එකක් දෙන්න එපා. ඒ ටික මෙතනින් හදලා animate කරලා තියෙනවා. ඉතින් boy land වෙන එක. ඒතර jump එකේ ඔය bugs ටික නම් මනම් ඒ ටික මෙතනින් මේක කරලා හදලා තියෙනවා. මෙතන තියෙන background එකේ work ID work connect වෙනව ඉන්නවා background එකට. ඒ ටික තමයි මෙතන හදලා තියෙන function එක move background දීලා. ඒ කියන්නේ background එක මුල් හැම වෙලේම ඒක move වෙන්න එපා. වම් පැත්තට හැම වෙලේම move වෙන්න ඕනේ. ඒ ටික තමයි මෙතනින් හදලා තියෙන්නේ. මෙතනින් score එක තියෙනවා. score එක වැඩ කරන්න ඕනේ. මෙයා boy දුවනකොට score එක වැඩ කරන්න ඕනේ. මෙතන function එක වෙනම තියලා තියෙනවා update score කියලා. ඒකට වෙනම work ID කෙනෙක් ඉන්නවා. worker කෙනෙක් ඉන්නවා. එතකොට මෙතන create block එකකින් වෙන්නේ barriers ටික හදන එක, obstacles ටික හදන එක. ඒ කියන්නේ දැන් obstacles ටික හරියටම එන්න බෑ දැන් boy jump කරන්න. ඒ ටික මෙතනින් හැදෙනවා. තව දෙයක් මෙතන දැන් මේ boy ගේ obstacles ටික එකම distance එකකින් නෙවෙයි එන්නේ. වෙන වෙනම ඒ කියන්නේ randomly තමයි generate වෙලා මේ obstacles ටික වෙන වෙනම එන්නේ. ඒ කියන්නේ අපි දැන් කලින් jump වෙච්ච තැනින් නෙමෙයි ආයේ obstacle එක දිනා වෙන තැනකින්. ඒ වගේ randomly generate වෙන්න තමයි මෙතන හදලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා block එක, ඒ කියන්නේ block ටික move වෙන විදිහට function එක මෙතන හදලා තියෙනවා. වෙන වෙනම variables හදලා function එක move block දීලා ඒ ටික මෙතනින් හදලා තියෙනවා bug ටික fix කරලා. එතකොට boy dead වෙන්න වෙනම worker කෙනෙක් ඉන්නවා. function එක වෙනම function එකක් තියෙනවා dead වෙන එකට. ඒ ටික මෙතනින් හදලා image crash ආනම නම් ඒ ටික bug ටික fix කරලා මෙතනින් තියෙනවා. අන්තිමටම තියෙනවා page reload එක. ඒ කියන්නේ page එක reload වෙනකොට ආයේ මේ වෙනම ආයේ ඒ කියන්නේ restart වෙනවනේ game එක. ඒක තමයි මෙතනින් function එක දීලා ඉතින් හදලා තියෙන්නේ. හරි. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මට කියන්න ඕනේ Java Institute එකේ instructors ලගෙන් ලොකු සහයෝගයක් හම්බුණා මේක හදන්න. ගොඩක් ස්තුතියි හැමෝටම මේක නරඹුවාට.